අද ඔබතුමාලගේ කියන්න අද දිනේ අපි සර්වජන බලය යටතේ මහනුවර තියෙන පළාත් පාලන ආයතන 22කට අපබැදීම සිදු කෙරුවා. ඒ වගේම හෙට සහ අනිද්දා දිනේ අපි මහනුවර දිස්ත්‍රික්කයේ වගේම රට පුරාම නාම යෝජනා විමර්ශන කරනවා. ඒ වගේම 17 වෙනිදා සිට අපි පළාත් හැටියට නාම යෝජනා බාර දීම කරගෙන යනවා. අපි කලින්ම වැඩේට බහැලා තියෙන්නේ අපි අලුත් පක්ෂයක්. ඒ නිසා පළවෙනි වතාවට අපි මෙවැනි පළාත් පාලන මැතිවරණ නාම යෝජනා දෙන්නේ. ඒ නිසා වඩාත් ප්‍රවේශ සම්විය යුතු නිසා නාම යෝජනා රිජෙක්ට් වීම සම්බන්ධව කලින් මේ කටයුතු අවසන් කරගෙන යනවා. අපි බැලුමට සර්ව ජන බලවේගයේ ඉන්නේ දැන් මේ කෝට්ටේ මූණු සා එක්සත් ජාතිපක්ෂ සමගි ජන බලවේගයේ මූණු. ඉතින් ඔබතුමාට මේ කට්ටියත් එක්ක ගමනක් යන්න පුළුවන් නේද? වෙන කොහෙ මූණු ගන්නද? ඔය දෙක තුනේ නේ. මූණු ඉන්නේ. ඉතින් ඒවෙන් අරන් තියෙනවා. එතකොට මොකද වෙන්නේ මේ පළාත් පාලන මැතිවරණ? අපි ජයග්‍රහණය කරනවා. අපි උපරිම ජයග්‍රහණය බලාපොරොත්තු අපි තරඟ කරනවා. විශේෂයෙන්ම පහුගිය කාල සීමාව ගත්තත් මහනුවර නගර සභාව ගත්තත් මලට මතකයි ඒ කාල සීමාවල විශාල වැඩ කොටසක් ප්‍රභාවිත සිද්ධ වුණා. කෙසේ වෙතත් පහුගිය මැතිවරණයේදී ඒ ප්‍රතිඵලයේ ලැබීමට යම් හේතු තිබුණා. ජනතාවට ලබා දුන්න ජනතාවගේ සිත් තුළ මවපු ඒ බලාපොරොත්තු අද මුසාවාද බවට පත් වෙලා තියෙනවා. මම හිතනවා මේ මැතිවරණේ පළාත් පාලන මැතිවරණේ වුණත් අද දින තත්ත්වය උරගා බැලීම සඳහා හොඳ මැතිවරණයක්. මොකද ජනතාව ඡන්දෙ නොදීපු සියලු දෙනා පිළි අරගෙන තියෙනවා. අද නැවත වරක් රැවටුණා. සාමාන්‍යයෙන් දේශපාලනයේදී සංවිධායකයා නැවතීම ඉස්සරකාලීන වෙලා තියෙනවා. මේ පාර්ශවයෙන් එහෙම දෙයක් මම හිතන්නේ ජනතාව බලාපොරොත්තු නැහැ. නමුත් වෙන අයට වැඩිය වෙන රජයන් වලට වැඩිය කඩිනමින් බලාපොරොත්තු ජනතාවගේ ඉඳවැටලා තියෙනවා. ඒ නිසා අපි නව පක්ෂයක් ඇතුළත අපේ ගමන අපි සාර්ථක විදිහට යනවා. ඔය දැන් කතාවක් තියෙනවා එතුමනි වෙනම ඉල්ලලා පොදු විපක්ෂයේ වෙනම ඉල්ලලා මේ ප්‍රාදේශ සභා නගර සභාවේදී ඡන්දෙන් පස්සේ එකතු වෙලා ඒ පාලනය ගෙනියන්න කතා කරගෙන ඉන්නවා කියලා. මේ පිළිබඳ කතාව ඇත්තද? මෙහෙමයි ඒක ඒ සභාවෙන් සභාවට වෙනස් වෙනවා. මේ සභාවෙන් සභාව සුදුසු තීරණ අපි ගන්නට අවශ්‍යයි. සර්වජන බලයත් ඒ බල සීමාව තුළ යහපතක් කිරීම සඳහා අවශ්‍ය තීන්දුව අපි සභාව තුළ ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලා අහන්නේ ওই සභාපතිවරු පත් කිරීම ගැන තමයි ඔබතුමාලා අහන්නේ. ඒ නිසා මේ තියෙන ක්‍රමයේ අනුව කොට්ටාස දින්නයි කියලා සභාවේ බලය ලැබෙන්නේ නැහැ. ඔබතුමාට මතකයි ගල්වට කෝරළේ අපේ මේ කාමකර අතුමා කණ්ඩායම් නායකත්වයේ දරන මේවර සභාවේ සියලු කොට්ටාස ජයග්‍රහණය කරලා සභාපතිවරු පත් කරන්න බැරි වුණා. උඩු නුවර එහෙම වුණා. දැන් ගානක සිද්ධ වුණා. ඉතින් ඇතුළේදී පැවැත්වෙන මැතිවරණයක් නෙමෙයි ඇතුළේදී පැවැත්වෙන ඡන්ද විමසීම තමයි ඒක සිද්ධ කරන්නේ. ඉතින් එතෙන්දී ඒ පළාතට වඩා සුබදායක අයව පත් කරන්න අපේ අය පත් වෙන්නත් ඒ වගේම එහෙම නැතිනම් ඒ අය පත් කරන්නත් අපි සහාය දෙන්න බලාපොරොත්තු. ඒ වගේම ඔබතුමාගේ හිටපු නායකතුමාට චෝදනා කරන බටලන්ද කොමිෂන් වාර්තාව අද පාර්ලිමේන්තුගත කළා. මේ පිළිබඳ චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේදී තමයි මේ කොමිෂන් පිටවුවේ. එතකොට ඔබතුමා මම හිතන්නේ මේ ඇමති කෙනෙක් හෝ නියෝජ්‍ය ඇමති කෙනෙක් විදිහට කටයුතු කරේ. ඒ පිළිබඳව දැන් හිටපු නායකයා පිළිබඳව මොකක්ද අදහස? මගේ හිටපු නායකතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා. නමුත් පහුගිය මැතිවරණයට විතරක් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දුන්නා. අපේ ආණ්ඩුවේ ඇතිවෙච්ච තත්ත්වය ආණ්ඩුව කඩා වැටෙච්ච නිසා අපි දෙතුමත් එක්ක වැඩ කරන්න සිද්ධ වුණා. ඉතින් අවසානයේදී අපි කටයුතු කරුවත් එතුමත් එක්ක නිවැරදි බටලන්ද කොමිසමේ වාර්තාව අලුත් දෙයක් නෙමෙයි. ඒක දීර්ඝ කාලයක් තිබිච්ච එකක්. මේක කතා බහට ලක් වෙච්ච එකක්. මේක සාක්ෂි විමසලා කොමිසම ක්‍රියාත්මක වෙලා අවසාන වෙච්ච එකක්. ඉතින් මේ ජනතාවගේ ප්‍රශ්න අවසාන කිරීම සඳහා අමතක කිරීම සඳහා දිනෙන් දින මවන ප්‍රවෘත්ති. බටලන්ද නෙමෙයි අර පාරෙන් එහා පැත්තේ තියෙන ගොඩනැගිල්ල ඔබතුමාලා වීඩියෝ කරලා පෙන්නන්නකො. මාධ්‍යවේදී මහතුරු දන්නවනේ. එහා පැත්තේ සිල්වෙස්ටර්ගේ මොකද්ද? එතන තිබුණෙත් එවැනිම රඳවා තැබීමේ කතුරක්. ඕකෙත් කෙරුවේ නියපොතු ගලවන එක අරවමේව තමයි. ඒ නිසා ඒ කෙරුවේ සාමාන්‍ය මිනිස්සු ගෙනියලා නෙමෙයි. අපි ඒක දෙකක නෑ. නමුත් එවෙලේ ඒ අතිවෙච්ච ප්‍රශ්නවාදී මේ කණ්ඩායම එවකට ක්‍රියාත්මක කෙරුණේ ප්‍රශ්නවාදී කණ්ඩායමක්. අද ඉන්න ඇමතිවරුන් ඡායාරූප ඕනේ තරම් තියෙනවා. මලමිනී වලට පහුල් යන්ටි 56 කරෙල්ලන් ඉන්න ඡායාරූප ඕනේ තරම් තියෙනවා. ඊගාවට ඔය මදකාගාරවල හිටපු අය භාගයක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. ලයිස්ට් ගන්න බතසන්ද කොමිසම නෙමෙයි. පාර්ලිමේන්තුව විරිජ්ජා විරමතුමාට කියන ප්‍රශ්නයක් අහන්නේ කියලා.
ඔය වදකාගාරක හිටපු අය කී දෙනෙක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. භාගයට භාගයක් අද ඉන්නේ පාර්ලිමේන්තුවේ. නිකන් කවුරුත් ගෙනිච්චේ නැහැ. ගිහිල්ලා ට්‍රාන්ස්ෆෝමර් ගෙනිච්චලා හමුදා සොල්දාදුවන්ගේ දෙමව්පියෝ මරලා දරුවන් මරලා එවැනි දේවල් කරපු අය තමයි මුගක් අය අත්අඩංගුවට පත් වුණේ. ඉතින් එවැනි බටලන්දක් ගැන විතරක් කොමිසමක් පැවැත්ුනේ ඒ කාලේ ඒ විමර්ශන කියලා තියෙනවා. ඒක විශේෂ දෙයක් නෙමෙයි. ඔය වගේම ගොඩක් තිබුණා. බිලිපිටිය තිබුණා, මේ සිල්වෙස්ටර් ගිය තිබුණා, නුගවැල තිබුණා, අලදෙණිය තිබුණා. ඔබතුමාලා දන්නවා. ඉතින් මේවා ගොඩක් තිබුණා. ඒවට කොමිෂන් තිබුණේ නැහැ ඇත්තටයි. ඒ පොලිස්පතිතුමා තාම අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවට ඉතින් පොලිසියගේ පයි ගන්න. ඒ තමයි මේ පොලිසිය. ඉතින් පොලිස්පතිතුමා හොයන්න බෑ. පොලිස්පතිතුමා ඉන්න හොතන හොයාගන්න බැරුව වඳුරු හොයන්න හදනවා. සෙනසුරාද දැන් අපිටත් මේ නාම යෝජනා අත්සන් කරන්න කලින් මම මෙතුමාලට කිව්වේ ඒ වඳුරු ටික ගණන් කරලා නුවර ඉන්න 9 දෙනා ඒකට එකතු කරලා මේ ගාන දීලා එන්නේ කියලා. මොකද හොයාගන්න නැහැ. එයා කාගේවත් වත්තක නැහැ. දැන් ඊයාගේ වත්තෙත් නැහැ හොයාගන්න. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රතිගමන කරන්නේ ඉදිරියට සහයෝගය දුන්නා නිමිති. දැන් මේ වතාවේ අපි දැක්කා මොහොන් ලක්පත්ේ අනිත්‍යම යලි ප්‍රතිගමනයක් කරමු සමග ඉස්සරහ. ඒක ඔබතුමාලට මම කලිමුත් පැහැදිලි කෙරුවා. අපි කවුරුවක්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දුන්නා නෙමෙයි. අපේ 3න් 2ක බලයක් තියෙන අපි මහන්සි වෙලා පත් කරපු ඒ රටේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් කරලා, මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා බවට පත් කරලා, කමල් රාජපක්ෂ මැතිතුමා කතානායකවරයා බවට පත් කරලා, බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට පත් කරලා, නාමල් රාජපක්ෂ මැතිතුමාට ඇමතිකම් 6ක් දීලා ඒ සියලු ඇමතිකම් අධීක්ෂණය කරන්නත් ඇමතිකමක් තියෙද්දි රට ගිහිල්ලා බිමට අනුනවා. ආර්ථික වශයෙන් බිඳුවටම වැටලා පෝලිං යුගයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී අපි අතුරෙන් කල්පනා කරලා තීන්දුවක් අරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දී එතුමා අගමැති පුටුවට ගෙනාවා මිසක් එතුමා ජනාධිපති කරන්න අපි කිව්වේ නැහැ. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පස්සේ දොරෙන් පැනලා යන්න කිව්වේ නැහැ. එතුමා පැන යෑමේ ප්‍රතිඵලයක් හැටියට එතුමා ජනාධිපති වුණාම ඒ තනතුරු වල හිටපු ඇමතිවරු හැටියට මටත් රෝහන්ටත් අපි සියලු දෙනාටම එතුමා අපි පුටුවේ ඉඳද්දී ජනාධිපති වුණාම අපිට එතුමත් එක්ක වැඩ කරන්න ඕනේ. නැතුව අපි ඉතලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිටිපස්සේ කියන්නේ නැහැ. එච්චරයි වුණේ. ඒ නිසා අපි කවුරුවක්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට ගියා නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැන යෑම නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ ලොක්කා වුණා. දැන් ඔබතුමාත් ඇහුවේ පරණ ලොක්කා වුණේ එහෙමයි. ඉන්න ලොක්කා පැනලා ගියාමයි අනිත් ලොක්කා වුණේ. නැතුව අපි ගියේ නැහැ. එතුමා ඒ වෙලේ අපි කෙරුවේ රට වෙනුවෙන් එතුමාට සහයෝගය දීම. එතුමා තිබුණු බැරෑරුම් තත්ත්වයකට ගොඩ ගත්තා. අද අපි මොන පක්ෂෙන් ඡන්ද ඉල්ලුවා. ඉන්ද්‍රාට පක්ෂ මැතිතුමා කරපු දේ අපි පිළිගන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අර්බුදකාරී තත්ත්වයකට ගොඩ ගත්තා. ඒකට පළගුණ සැලකීමක් හෝ රටේ යහපත වෙනුවෙන් ජීවිතයට අපි නොකරලා තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දීමත් එක වතාවක් අපි කරනවා. ඒක ජනතාව පිළිගත්තේ නැහැ. මේ කියන මුසාවාද කන්දරාව පිළිගත්තා. අද ඒකේ ප්‍රතිඵල තියෙනවා. දවස ගානේ මහා පාරේ පොලිසිය සියලු උසස් නිලධාරීන් මාරු කරුවා. වරුණ ජයසුන්දර මැතිතුමා අතුලෝ විශේෂකාරී ඉහළ බුද්ධි නිලධාරීන් සියලු දෙනා මාරු කරලා දැම්මා. අද දවසකට දෙන්නේ අනිවාර්යෙන් මරව දානවා. දවසට ඔබතුමාලගේ ප්‍රවෘත්ති වලට අපිට බලා ගන්න තියෙන්නේ කවුද කියන එක විතරයි. ඊ අතරේ ඉරව ගණන් කරගෙන ඉන්නවා. පොලිස් පොඩි හොයනවා. ඔබ තමයි ඒක බාධාවක් නෑ. මොකද කවුරුවක්වත් පක්ෂයේ හැටියට වෙන පක්ෂයකට ගියේ නෑ. ලෝහන්ලත් පිටියේ තමයි පීඩියත් එකම තමයි අපි කෙරුවේ ඒ වෙච්ච තත්ත්වය අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දීම. ඇත්තටම ගිහිලා තියෙන්නේ මං විතරයි. මොකද මම තමයි සර්වජන බලයත් එක්ක කටයුතු කරන ජීවිතය විරමතුමාත් එක්ක කටයුතු කරන්න මමත් මහල උදේජම මැතිතුමාත් එවැනි මන්ත්‍රීවරු පිරිසක් අපි තීන්දුවක් අරගෙන මේ නව වැඩ පිළිවෙලට අපි අවතීර්ණ වුණා. ලෝහන්ල හැම හිතපු තැනම තමයි. එහෙම කොහෙටවත් අලුතෙන් ගිහින්